ස්ටැචුව ඔෆ් ලිබර්ටි. එහෙම නැත්නම් අපි හැමෝම දන්න ලිබර්ටි ප්‍රතිමාව ඇමරිකාවට හම්බෙච්ච තෑග්ගක්. ඉතින් ඒක හම්බුනේ කොහෙන්ද කියලා දන්නවද? ඉතින් ප්‍රංශයෙන් තමයි මේක තෑග්ගක් විදියට ඇමරිකාවට එවලා තියෙන්නේ. එතකොට මිනිස්සුන්ගේ විශාලතම අවයවය මොකක් වෙන්න තියලාද ඔයාලා හිතන්නේ? අපේ මුළු ශරීරයේම සම තියෙනවනේ. එතකොට සම තමයි උත්තරය වෙන්නේ. එතකොට ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනයා හඳුන්වන නම මොකක් වෙන්නේ නැද්ද? ඇබෝරිජින් කියලා තමයි එයාලව හඳුන්වලා තියෙන්නේ. එතකොට දැන් ලෝකයේ සිටින වේගවත්ම ගොඩබිම් සත්වයා කවුරු වෙන්න පුළුවන්ද? මේක නම් ගොඩක් අය දන්න උත්තරයක්. චීටා තමයි උත්තරේ. එතකොට ජපානයේ ජාතික ක්‍රීඩාව විදියට හඳුන්වන ක්‍රීඩාව මොකක් කියලාද ඔයාලා හිතන්නේ? සෝමෝ මල්ලෝ පොර තමයි උත්තරේ විදියට ගන්න තියෙන්නේ.